හැයි කොහොමද? ඔන්න ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කරා මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ පළවෙනි මාස 3 මට තිබ්බ ලක්ෂණ මොනවද කියලා. ඉතින් අද මම කියන්න හදන්නේ ඒ මාස 3-4 ඇතුළත මම ඒ කාලේ ගෙව්වේ කොහොමද සහ මම කරපු විශේෂ දේවල් මොනවද කියන එක. සති 5න් අපි ටෙස්ට් එක කරන්න හිතුවා. ස්ක්‍රිප්ට් ටෙස්ට් එක ගෙදරින් කරා. එතකොට ස්ක්‍රිප්ට් එකේ ඉරි දෙක පෙන්නුවා. එතකොට ඒක පොසිටිව් කියලා දැනගත්තා. හැබැයි සමහර වෙලාවට ස්ක්‍රිප්ට් එක පොසිටිව් වුණත් වෙන්න පුළුවන් බබා හැදිලා ඉන්න සමහර වෙලාවට ගර්භාෂය නෙමෙයි පැලෝපිය නාලවල. එහෙම වුණාම ස්ක්‍රිප්ට් එක පොසිටිව් වෙලා පෙන්නනවා. ඒ නිසා අපි කරේ එහෙමම එදා හවස ප්‍රයිවට් ડોක්ටර් කෙනෙක් channel කරලා ડોක්ටර්ට පෙන්නුවා. එතනත් ටෙස්ට් එකක් කරා මුලින්ම මේක එතනත් පොසිටිව් ආවා. ඊට පස්සේ ડોක්ටර්ගේ channel කරලා ડોක්ටර්ට පෙන්නලා ડોක්ටර් ස්කෑන් එක කරලා බැලුවා. බලලා ડોක්ටර් කිව්වා බබා ගර්භාෂය හැදිලා ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. ජනවාරි වලින් නම් මගේ අලුත් ජොබ් එකට මට යන්න තිබ්බා. එතකොට මුල් මාස 3 අනිවාර්යයෙන්ම ඔෆිස් එකට මම යන්න ඕනේ. ඉතින් අර මං කිව්ව ලක්ෂණ ඔක්කොම එන්න පටන් ගත්තේ ඇත්තටම සති මං කිව්වනේ කලින් වීඩියෝ එකේ සති 8න් පස්සේ කියලා සති 8ක් විතර වුණාම කියලා. එතකොට අර මං ඔෆිස් යන පීරියඩ් එක ඇවිල්ලා තිබ්බේ. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. මං කෝනේ දත් මදින්න අපහසුයි. හැමදේමත් එක්ක කොහොම හරි වමන යනවා. ඒ ඔක්කොමත් එක්ක ඔෆිස් ගිහින් ඔෆිස් එකේ වැඩ ටිකක් මට කරන්න සිද්ධ වුණා. එතකොට කොච්චර අමාරු වුණත් ඒ දේවල් ඉතින් ඉවසගෙන සහ ඒවා අපිට ඇඟට දැනෙන්නේ නැහැ කියන තැන ඉඳන් අපිට ඒ දේවල් වල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අභියෝගයටත් මම මුහුණ දුන්නා. සමහර වෙලාවට මාරම අපහසුයි. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මුලින්ම හිතුවේ සොයිසා එකට යනවා කියලා. සොයිසා එකේ ડોක්ටර් කෙනෙක්ව අපි පස්සේ බලලා channel කරා. ඊට පස්සේ ඒ ડોක්ටර් කිව්වා මාස 3ක් ගියාට පස්සේ හොස්පිටල් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න කියලා. ඒ වගේම මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වනේ මට කෑම කන්න අප්පිරිය වුණා කියලා. විශේෂයෙන් කඩේක තියෙන කෑම කන්න හොඳටම අප්පිරිය වුණා. රයිස් කොත්තු, චිකන් ඒ දේවල් නම් කොහොමත්ම කන්න බෑ. කනවා නම් කන්න පුළුවන් අර ඇට වර්ගයක් හරි නැත්නම් ගෙදර හදන කෑමක් හරි. ඉතින් ගොඩක් වෙලාවට නෙමෙයි හැමදාම වගේ මම ඔෆිස් යනකොට ගෙදරින් තමයි කෑම අරන් ගියේ. ඒකත් හරිම චූටි ප්‍රමාණයක්. පොඩි කෑම පෙට්ටියක් තිබුණා මගේ ලන්ච් බොක්ස් එකේ. ඒකේ පොඩි කොටසකට බච්චු කුට්ටක් දාගෙන අනිත් කොටසට එළවලු වර්ග දෙකක් විතරක් හදාගෙන ගෙනියනවා. ඒකත් අර හොදි අනම්මනම් එකට එකතු වෙන්නේ නැති වෙන්න. එහෙම නැත්නම් එහෙම වුණත් මට ඒත් අප්පිරියයි. එහෙම තමයි ඒ ටිකේම කෑවේ. ඊට අමතරව ඇට වර්ග කෑවා. ඊට පස්සේ සමහර දවස්වල උදේට කන්න ගෙනියනවා. පාන් මාමයිට් ගාලා ඊට පස්සේ බටර් ගාලා ගෙනිච්ච ටික. ඊට පස්සේ බටර් එක නම් මට අප්පිරිය වුණා ටික දවසකින්. මාමයිට් ගාලා පාන් ගොඩක් කෑවා. ඊට පස්සේ පාන් කනවා වැඩි හින්දා දැන් ડોක්ටර්ත් කිව්වා මගේ බර වැඩි වෙයි පාන් කන්න එපා සහ සීනි කන්න එපා සුගර් එන්න පුළුවන් ප්‍රෙග්නන්ට් කාලෙදී කියලා. ඊට පස්සේ මම කුරක්කම් පාන් වලට මාරු වුණා. ඒක ඉඳලා හිටලා ඒකත් ගෙනියනවා සැරෙන් සැරේ උදේට කන්න. ඉතින් ඔහොම තමයි මුල් කාලේ මුල් මාස 3 ආව අභියෝගවලට අර අභියෝගයක් නොවේ මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක කීප දවසක් තමයි ගමේ ක්ලිනික් එකට යන්න පුළුවන් වුණේ. හැබැයි යාලා අර අපේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් එක, සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක සහ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක කියන තුනට සැසි 3ක් තියෙනවා. එයාලා ඒක තියන්නේ සෙනසුරාදා දවසක. ඒ තියෙන දවසට අම්මටයි තාත්තටයි දෙන්නට මෙන්න කියනවා. කියලා එයාලා අපිට දැන් ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකේ අපි කොහොමද අපහසුතාවලට මුහුණ දෙන්නේ, අපිට තියෙන අපහසුතාව මොනවද, ඒ වගේ වෙලාවට හස්බන්ඩ්ගෙන් ලැබෙන්න ඕනේ සහයෝගය කොහොමද, ගෙදර අයගෙන් ලැබෙන්න ඕනේ සහයෝගය කොහොමද, ඒ හැමදේම කියලා දෙනවා එතන. ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකේ කොහොමද ඊට පස්සේ අපිට දැන් හොඳට කන්න පුළුවන් වෙනවා. එතකොට අපි මොනවද කන්න ඕනේ, පෝෂකදායී කෑම වර්ග මොනවද, ගන්න ඕනේ විටමින්ස් මොනවද, ඒ දේවල් ගැන කියලා දෙනවා. ඊට පස්සේ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එකට තවත් සිසියක් තියෙනවා. ඒකටත් ගියාම එතනත් ඒ ටික කියලා දෙනවා. බබාට කිරි පොවන්නේ කොහොමද, බබාව වඩා ගන්න කොහොමද, මොකද එක්ස්පීරියන්ස් එකක් නැහැනේ ගොඩක් වෙලාවට අලුත් අම්මා කෙනෙක්ට. ඒ හැමදේම එතනින් කියලා දෙනවා. එහෙනම් සැසි ටික මගේ අරගන්න එපා. ඒ වගේම තමයි ඔය බබෙක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාස 3කට කලින්ම පොලික් ඇසිඩ් ගන්න සහ මුල් මාස 3ත් අපිට පොලික් ඇසිඩ් තමයි ගන්න කියන්නේ. ඊට පස්සේ ඉඳන් පොලික් ඇසිඩ් එක නවත්තලා යකඩ පෙති, කැල්සියම් සහ විටමින් C දෙනවා. අපි අර ක්ලිනික් එකෙන් නම් කිව්වේ ක්ලිනික් එකෙන් දෙන යකඩ පෙති එකේම ෆෝලික් ඇසිඩ් තියෙන නිසා ෆෝලික් ඇසිඩ් නවත්තන්න කියලා. ඔය ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තිබ්බේ. තව දෙයක් තමයි ඔයාලට කියන්න ඕනේ.
දැන් අපි මැරි කරලා අවුරුදු 4ක් වගේ හිටියා බබෙක් අපි ගාවට ගන්න. ඇත්තටම ඒ කාලේ මෙහෙමයි අපි ආසාවෙන් හිටියේ චූටි පැටියෙක්ට. ආසාවෙන් හිටියට ආස හින්දම බබාට ආදරේ නිසාම අපි චූටි කාලයක් ගත්තා එයාව අපි ගාවට ගේන්න. මොකද ඒ වෙනකොට අංක 1 තමයි. ඒ කියන්නේ මට ඔයාලටත් කියන්න තියෙන කවුරු කිව්වත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ. අපි මැරි කරාට පස්සේ ඔයාලට තාම බබාලා නැද්ද? වෙනසක් නැද්ද? කොහෙට හරි ගියත් අහන්නේ ඒක. හැබැයි ඒ කවුරු කොහොමද අම්මලාද නැන්ද අම්මලාද ඊට පස්සේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි වයිෆ්ගේ අම්මයි තාත්තයි එහෙම නැත්නම් එයාලගේ සහෝදර සහෝදරියෝ නැන්දලා මාමලා කවුරු මොනවා කිව්වත් ඔයාලා හස්බන්ඩ් ඇන් වයිෆ් කියන ඔය දෙන්නට ඒ තීරණය ගන්න ඔය දෙන්න කැමති වෙන අවස්ථාවක් එනවනේ. කියන්නේ අපි දෙන්න මේකට දැන් ඕකේ කියන තැන අන්නේ තැනට එනකන් ඔයාලා ඒ තීරණය ගන්න එපා කාගේ අවශ්‍යතාවය තිබ්බත්. මොකද අනිත් අය කොච්චර ඒ දේවල් වෙනසක් නැද්ද ආද අපිට බබෙක් බලන්න ආසයි ඔය මොනවා කිව්වත් අවසානයේ බබා ඉපදුනාට පස්සේ නම් සහබඩට වෙලා විනා ඒ දේවල් හැමදේම දරාගෙන ඒ දේවල් වලට මුහුණ දීලා ඊට පස්සේ බබා මේ ලෝකෙට ආවට පස්සේ එයාව බලා ගන්න තැන ඉඳන් එයාගේ වියදම් ටික ඊට පස්සේ එයාට අවශ්‍ය බෙහෙත් ටික අරන් දෙන එක එයාව පරිස්සම් කරගන්න එක මේ හැමදේම අම්මයි තාත්තා තමයි බලා ගන්න ඕනේ. ඒ දෙයට ඔයාලා දෙන්න සූදානම් නැත්තම් ඔයාලා ඒ තීරණයට යන්න එපා කියන්නේ යන්න කලබල වෙන්න එපා. ඒකට ඔයාලා රෙඩි වෙන්න. සහ දැන් අනිත් දේ තමයි හිතන්න ඔයාලට ඉන්න තැනක් තියෙනවා. වාහනෙත් තියෙනවා. කියන්නේ බබෙක් ගත්තොත් ඊට මෙහෙට යන වාහනයකුත් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ජොබ් එකක් තියෙනවා. හස්බන්ඩ්ටයි වයිෆ්ටයි දෙන්නට. මේ හැමදේම ඕකේ. හැබැයි මැරි කරපු ගමන් ඔයාලට විශේෂයෙන් වයිෆ්ට අම්මා කෙනෙක් වෙන්න එයා සූදානම් නැහැ කියලා එයාගේ ඔළුව හැදිලා නැත්තම් මට මේක තිබ්බා. ඒ වගේ වගකීමක් ගන්න මගේ ඔළුව හැදිලා තිබ්බේ නැහැ මුල් කාලේ. ඒක හරි එක ලොකු බරක්නේ. ඒකට මගේ හස්බන්ඩ් ප්‍රශ්නයක් වුණෙත් නැහැ. හරි ඔයාලට ඕනේ වෙලාවට අපි බබෙක් හදාගමු කිව්වා. සහ ඒ අතරතුර අපි අපේ අනිත් දේවල් ගොඩනගාගමු කිව්වා. ඉතින් එහෙම ඉතලා තමයි අපි හරි කාලයට ආවා. ඉතින් අපිට දැන් ඕකේ කියලා මට හිතෙන කාලයක් ආවා. ඊට පස්සේ තමයි අපි බබා මේ ලෝකෙට ගෙන්න කියන්නේ බබෙක් අපි ගාවට ගන්නවා කියන තීරණයට අපි ආවේ. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ කවුරු කොහොම කිව්වත් හස්බන්ඩ්ගේ වයිෆ්ගේ ඒකට ඒ කියන්නේ ඔළුව සහ ඒ ඔය දෙන්නගේ කැමැත්ත ඔය දෙන්නගේ ආසාව ඒ හැමදේම එකට එකතු වෙන තැනක් එනවා. අන්නේ තැනට ආවට පස්සේ ඒ තීරණය ගන්න. වෙන කාගේ අවශ්‍යතාවයක් මතවත් ගන්න මොකද ඒ කවුරුත් ඔයාලට බබා වලට ආවෙලේ ඉඳන් එතනින් ඉස්සරහට එන එක ස්ටෙප් එකකද ඇවිල්ලා බබා බලලයි බබාට තෑග්ගක් දීලා යයි බත් ටිකක් වෙලා දීලා යයි ඒ දේවල් කරයි. හැබැයි ජීවිත කාලයක් පුරාවට ඔයාලා ජීවත් වෙලා ඉඳන් අර චූටි පැටියව බලා ගන්න ඕනේ. සහ ඔයාලා ජීවිතුන් අතර නැති වුණත් බබාට තනියෙන් ඉන්නේ දේවල් හුරු කරලා ඒ දේවල් හැමදේම කරන්න ඕනේ. අම්මයි තාත්තයි කියන ඔයාලා දෙන්න. ඉතින් ඒකට ඔයාලා දෙන්න රෙඩි වුණාට පස්සේ ඔයාලා ඒ තීරණය ගන්න කාගේවත් බලපෑමක් මත කාගේවත් හදිසි ඉල්ලීමක් මත ඒ දේවල් මත ඔයාලා ඒ තීරණයට යන්න එපා.